හරි ඉතින් අද වෙලා පෙබරවාරි 14 මාරම ලස්සන දවසක්. ගොඩක් පාරේ කපල්ස් ඉන්නවා, රෝස මල් තියන් ඉන්නවා, චොක්ලට්ස් තියෙනවා. හැමදේම ලස්සනයි, හැමතැනම ආදරණීයයි. ඉතින් මේ වගේ ආදරණීය දවසක සමහර විට ඔයා කාමරේටලා ආඩ එහෙම නැත්නම් තනියම පාළුවේ ඇයි මට විතරක් පාට්ට කෙරෙන්නේ නැත්තේ? ඇයි මට විතරක් වැලන්ටයින් එක සමරන්න බැරි? දැම්මට අවුරුදු මෙච්චරයි මම කවදාවත් වැලන්ටයින් එකක් සමරලා නැහැ. ඉතින් මේ වගේ හිත ඉන්නවා වෙන්න පුළුවන්. රයිට්? මම අර කලින් කිව්වා වගේම අද දවසේ කොච්චර ලස්සන වුණා. ගොඩක් සංඛ්‍යාලයක එහෙම නැත්නම් රිසර්චස් වලට අනුව එයාලා ප්‍රූව් කරලා තියෙනවා වැලන්ටයින් දවස තමයි ගොඩක්ම බ්‍රේක්අප් සිද්ධ වෙන දවස. ඒ වගේම තමයි ගොඩක් ලෝන්ලිනස් එක එහෙම නැත්නම් මේ තනිකම නිසා ගොඩක් වෙලාවට මිනිස්සු ડિප්‍රෙස් වෙන දවස් තමයි පෙබරවාරි 14 කියන්නේ. මේකට ගොඩක්ම හේතුව මිනිස්සු ආදරය කියන්නේ මොකද්ද? හරියට ආදරය කරන්නේ කොහොමද? මේ දේවල් ඉගෙනගෙන නැහැ. නිකන් ඔහේ අර තමන්ගේ ඇගේන ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ආදරය කරන්න ගියට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි අහන ප්‍රශ්නයක් තියෙනවා. වෙලාවකට තව කෙනෙක්ට ආදරය කරනකොට ඒ හැගීම නිකන් අර මල් පිපෙනවා වගේ හැගීමක් එනවනේ. ඒ හැගීමම ඇයි බ්‍රේක්අප් එකකට පස්සේ එහෙම නැත්නම් ආදර සම්බන්ධය බිඳුනට පස්සේ ගින්දරක් වෙලා අපිවම පුච්චන්නේ. මේ වගේ දේවල් සහ තව ගොඩක් ආදරය ගැන වටින දේවල් ඔයාලත් එක්ක මේ වීඩියෝ එක මම ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එක මේ වේදී ආදරය කරන කටට විතරක් නෙවෙයි, තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් ගාව සතුටින් ඉන්නවා දැක පිච්චි ඇයි මට මෙහෙම උනේ කියලා හිතන ඔයාට මේ ආදරය කියන දේ හරියන්නේ නැහැ, මම හැමදාම තනියෙන් ඉන්නවා කියලා ආදරේ එපා වෙලා තියෙන ඔයාට. ඉතින් ඒ වගේ තමයි ආදරය කියන්නේ මොකක්ද, අපි ආදරය කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති ඔයාට. එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. මොකද මේ වීඩියෝ එකේදී කිසිම පාසලක කිසිම යුනිවර්සිටි එකක ආදරය ගැන උගන්වන්නේ නැති, හැබැයි පොත්වල ලස්සනට ගැබ් වෙලා තියෙන දේවල් කතන්දරයක් විදිහට මම ඔයාලට ලස්සනට ෂෙයා කරගන්නවා. ඉතින් මුලින්ම අපි බලන්න ඕනේ මේ ආදරය කියන්නේ මොකක්ද කියලා හරියට ඒක අර්ථකථනය කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකම්ම මේ ආදරය කියන්නේ ෆීලිං එකක්, එක්තරාකාරක ෆීලිං එකක්. හැබැයි එතනින් එහාට ගිය ගොඩක් ලෝක ගැඹුරු දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. ආදරයෙන් එහාට ගිහලා රිලේෂන්ෂිප් එක යනවා කියන්නේ ඒක සෑහෙන ගැඹුරු දෙයක්. ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ තව කෙනෙක්ට ඒ කියන්නේ නැත්නම් විරුද්ධ පාර්ශ්විකයෙක් එහෙම නැත්නම් විරුද්ධ ලිංගිකයෙක් ඇත්තම කිව්වොත් එහෙම තමයි කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් කොල්ලෙක් දැක්කට පස්සේ අර ඉස්සල්ලාම එනවනේ පොඩි හැගීමක් මෙයා නම් මට මවපු කෙනා, මෙයා තමයි මට ගැලපෙන කෙනා, මෙයා තමයි මගේ සෝල්මේට්. අර හොමෙන පොඩි කික් එකක් එනවනේ. අන්න ওই කික් එක ඕක නෙවෙයි ඇත්තටම ආදරය කියලා කියන්නේ. ඕක වෙලෙ එක්තරාකාරයක් ඇට්‍රැක්ෂන් එකක් විතරයි. මේක මට මතකද The Art of Loving කියන බුක් එකේ ලස්සන මෙන්ෂන් කරලා තියෙනවා ආදරය කියන්නේ නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ ඔයා කොහරි ගමනක් යනකොට ඔයා වලකට වැටෙනවා කියන කහපු සිදුවීමන්නේ. අන්න ඒ වගේ කොහරි කෙනෙක්ව දැක්කට පස්සේ එකපාරට හැගීම නෙවෙයි ආදරය කියන්නේ. ඒක වෙලේ ඇට්‍රැක්ෂන් එක. ඉතින් එහාට ගිහිල්ලා ආදරය කියන එක ඒක ආර්ට් එකක්. ඒක අපි ප්‍රගුණ කරනවා. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක නිකන් හරියට අපි චිත්තදින ප්‍රැක්ටිස් කරනවා වගේම සින්දු කියන ප්‍රැක්ටිස් කරනවා වගේම ආදරය කියන එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැති කෙනා, ආදරය ගන්න ඉගෙන ගන්න නැති කෙනා, හරියට ආදරය ගන්න කොහොමද? ඒ දේවල් දන්නේ නැති කෙනා තමයි ආදරෙදි පෙරදින ගොඩක් වෙලාවට. තව ගොඩක් ඒවට හේතු සාධක තියෙනවා. හැබැයි බේසිකලිම ඔයා ආදරය ගන්න දන්නේ නැත්තම් මේ ලෝකේ ඉන්න හොඳම කෙනා, මේ ලෝකේ ඉන්න වට ගැළපෙනම කෙනා හම්බුණා ඔයා එදිනෙදි පෙරාද වෙනවා. අනික තමයි මේ ලෝකේ ගොඩක් වෙලාවට ආදරය කියලා අපි හිතන්නේ අපේ හිස්තනක් පුරව ගන්න. එහෙම නැත්නම් අපි නැති දෙයක් ලබා ගන්න අපි කරන දෙයක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා තනියෙන් පාළුවෙන් ඉන්නවා, ඔයාට නිකන් හිතනවා දැන් තමයි මට දැන් කෙල්ලෙක් ඕනේ, මට දැන් කොල්ලෙක් ඕනේ කියලා ඔන්න රිලේෂන්ෂිප් එකට යනවා. හරිද? එහෙම නැත්නම් ඔයාට සල්ලි ඕනේ වෙනවා, එහෙම නැත්නම් ඔයාට මොකක් හරි කෙනෙක්ගේ පිළිගැනීමක් ඕනේ, එහෙම නැත්නම් ඔයාට මොකක් හරි ස්ටේටස් එකක් හදාගන්න. මේ කැම්පස් එකේ ඉන්න හොඳම කොල්ලා මෙයා, මම මෙයාත් එක්ක යල්නොත් එහෙම මං හොඳ පොරක්. හරිද? ඔන්න ඔයගේ ස්ටේටස් එකක් හදාගන්න ඔයා කෙනෙක් ගාවට යනවා. ඒක ඇත්තටම ආදරයක් නෙවෙයි. ඒක එක්තරාකාරී ගනුදෙනුවක් විතරයි. ආදරය කියන්නේ ඊට සෑහෙන ගැඹුරු කන්සෙප්ට් එකක්. ඉතින් මේක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ජේ.ෂිටි. ඔයා දන්නා ෆේමස් YouTube කෙනෙක් ඉන්නවා ජේ.ෂිටි කියලා. ඒක ලස්සන කන්සෙප්ට් එකකින් පැහැදිලි කරලා තියෙනවා. ඔයා මලකට කැමති නම් ඔයා ඒ මල ගොඩකට පික් කරගන්න. ඒ කියන්නේ ඔයා ඒ මල කඩලා ළඟ තියාගන්න. මොකද ඔයා ඒ මලට මාර විදිහට කැමති. හැබැයි ඔයා ඒ මලට ඇත්තටම ආදරය නැහැ. එහෙම නැත්නම් ඔයා මලට අවංකව ආදරය නම් ඔයා කරන්නේ ඒකට වතුර දාලා, මේකට පොහොර දාලා ඒක පෝෂණය කරනවා. මොකද ඔයා කැමති මල හැමදාම ලස්සන පිපිලා දිනවා දකින්න. ඉතින් මේ කන්සෙප්ට් එක ඔයාගේ ආදර කතාවට පොඩ්ඩක් ඉන්ක්ලූඩ් කරලා බලන්නකෝ. ඔයා කෙල්ලෙක්ට හරි කොල්ලෙක්ට අවංකව කැමති නම් ඔයා කරන්න ඔයාට ගන්න පුළුවන් හැම දෙයක්ම ඔයාට සමහරට ඔයාට ගන්න පුළුවන් හැම කැත වැඩිම කරලා ඒක නා ඔයාගේ කරගන්න try කරන එක. right? හැබැයි ඔයාට අවංකව ආදරේ නම් bro ඔය ඒ කෙල්ල හෝ කොල්ලා වෙන කෙනෙක් ළඟ හිටියත්, වෙන කෙනෙක් ගාව හිටියත් එයා ඔයාගේ උනේ නැතත් ඔයාට අවංකව සතුටු වෙන්න පුළුවන් නම්, ඔයාට අවංකව මෙයාගේ දියුණුවට ඔයාට උදව් කරන්න පුළුවන් නම් අන්න එතන තමයි අවංකවම ආදරය තියෙන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේකුම් මට ඔයාලට මං ඉක්මනට පොඩ්ඩක් මෙන්ෂන් කරන්න. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේමති ජයති සෝකෝ කියලා. හරිද? ප්‍රේමය නිසා ශෝකය ඇති වේ. හැබැයි මේක ගොඩක් කට්ටිය වර්ධව වටහාගෙන තියෙනවා. ගොඩක් කට්ටිය මේ ප්‍රේමය කියලා කියන්නේ, ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ ආදරය කරොත් දුක හිතෙනවා කියන එක.
එක. ඒක එහෙම නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රේමයේ විදියට සඳහන් කළා තියෙන්නේ නැත්තම් දේශනා කළා තියෙන්නේ ඇලීම ගැලීම කියන එක. ඒ කියන්නේ ඇට්‍රැක්ෂන් එක. එහෙම නැත්තම් ඇටැච්මන්ට් එක. ඇට්‍රැක්ෂන් නෙවෙයි ඇටැච්මන්ට් එක. ඉතින් මෙතනදී මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කූබියෙක් නිකන් හිතන්නකෝ පැණි ගොඩකට වැටලා ඇලිලා ගැල්ලා ඉන්නවා. සතුටුයි. එයා මාළදේ සතුටින් ඉන්න. මොකද එයාට හොඳට ආහාර දෙනවනේ. සතුටින් ඉන්නේ. හැබැයි ගැලවීමක් නැහැ. අන්න ඒක තමයි. ඔයා රිලේෂන්ෂිප් එකකදී ඔයාගේ පාර්ට්නර් ඔයාත් එක්ක ඇලිලා ගැලිලා ඔයාට යාව මූණේ ඔයාට නැත්තම් එයා නැහැ. එයා නැත්තම් ඔයා නැහැ. ඔයාගේ සතුට දකින්න එයාගෙන් එයා ඔයාගේ සතුට දකින්න ඔයාගේ මේ වගේ ටොක්සික් විදිහට ඔයාලා ගොඩාක් ඇල්ලගෙන හිටියට පස්සේ කාගර දවසක මේ රිලේෂන්ෂිප් එක එන්නවට පස්සේ ඔයාගේ අනිත් පාර්ට්නර් එයා ඉතින් ඉවරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මෙන්න මේ ඇලීම ගැලීම නිසා ශෝකය ඇති වෙනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙත්තා එහෙම නැත්තම් හරිම ආදරය මොකක්ද කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. නියම ආදරය කියන්නේ අනිත් පැත්ත රිටර්න් එක බලාපොරොත්තු නොවි තව කෙනෙක්ට ආදරය ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම ආදරය කියලා කියන්නේ. ඒක උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔයා හිතන්නකෝ අම්මා කෙනෙක් තමන්ගේ ළමයට දෙන ආදරේ. කවදාවත් අම්මා කෙනෙක් තමන්ගේ ළමයට ආදරය කරන්නේ කිසිම දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු නෙවෙයිනේ. ඒ වගේ තමයි ඉරේලිය මල් වලට ඉරේලිය ලබා දෙන්නේ මල් වලින් ඉරේලිය කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. අනික ඉරේලිය මල් වලට විතර නෙවෙයි ඉරේලිය ලබා දෙන්නේ. කුණු කොටත් ඉරේලිය ලබා දෙනවා. අන්න ඒ වගේ ඔයාලට පුළුවන් නම් ඔයාගේ වටේ ඉන්න හැම මිනිහෙක්ටම ආදරය කරන්න හැම මිනිහෙක්ටම ආදරය බෙදන්න. අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒ මිනිස්සුන් කිසිම රිටර්න් නැහැ බලාපොරොත්තු නොවි. මෙන්න මේක තමයි ගොඩක් අයට කරන්න බැරි. ගොඩක් අයට පුළුවන් ආදරය කරන්න. ගොඩක් අයට ආදරය කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අය ආදරය කරන්න එපද රිටර්න් නැහැ බලාපොරොත්තු වෙන. ගොඩක් අය යාළුවෙට උදව් කරන්නේ තා මේ මිනිහා මට උදව් කරයි කියන බලාපොරොත්තු. අන්න ඔය හෝප් එක අන්න ඔය බලාපොරොත්තු නැති කරලා ඔයාට පුළුවන් නම් අවංකවම කෙනෙක්ට ආදරය කරන්න කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. අන්න ඒක තමයි නියම ආදර කතාව. අන්න ඒක තමයි නියම ශ්‍රේෂ්ඨත්වය කියලා කියන්නේ. මෙතනදී ඔයාට පුළුවන් පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න. රයිට්. ඔයාට පුළුවන් ඔයා පොඩි ඉමේජින් කරලා බලන්න. ඔයාට මේ වෙද්දි පාර්ට්නර් කෙනෙක් හරි කවුරු හරි ඉන්නවනම් ඔයා හිතලා බලන්න ඒ පාර්ට්නර් වෙන කෙනෙක් ගාව සතුටින් ඉන්නවා දැකදක මට සතුටින් ඉන්න පුළුවන් වෙයිද? ඒකට උත්තරේ බෑ නම් ඔයා හිතන්නේ මරණකම් මෙයා ඔයත් එක්ක ඉන්නෝනේ මරණකම් මෙයා ඔයාගෙන් වෙන්න ඕනේ. අන්න ඔයගේ මානසික මට්ටමක නම් ඔයා ඉන්නේ. ඔයා ලොස්ට්. උතර තියෙන්නේ ඇත්තටම ආදරයක් නෙවෙයි. උතර තියෙන්නේ ඇටැච්මන්ට් එකක් විතරයි. හැබැයි ඔයාට පුළුවන් නම් ඒ ඔයාගේ පාර්ට්නර් වෙන කෙනෙක් ගාව සතුටින් හිටියත් ඔයාට සතුටින් ඉන්න පුළුවන් නම් ඔයාගේ පාර්ට්නර් වෙන කෙනෙක් ගාව ඉඳලත් ඔයාගෙන් උදව් විලනට ඔයාට උදව් ගන්න පුළුවන් නම් අන්න එතන තමයි නියම ශ්‍රේෂ්ඨත්වය තියෙන්නේ. එතන තමයි නියම ආදර කතාව තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට යම්කිසි පොඩි හරි අවබෝධයක් ඇති අපි කෙනෙක්ට කොහොමද දැන් ආදරය කරන්න ඕන කියන එක ගැන. එතනදී දැන් අපි කතා කරමුකෝ ඔයා මේ විදිහේ රිලේෂන්ෂිප් එකක ඉන්නවා කියලා. ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔයා හෙල්දි රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට දිගට මේ රිලේෂන්ෂිප් එකත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි මම ඔයා දන්නවා රිලේෂන්ෂිප් වල රෙඩ් ෆ්ලැග්ස් and green flags කියලා තියෙනවා. green flags ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. red flags ගැන කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට ඔයාගේ පාර්ට්නර් ඔයාට රතු සංඥා කලින් දෙනවා. ඔයාලා මැරේජ් ලයිෆ් එකට ගිහින් නැත්නම් ඔයා red flags දැක්කට පස්සේ ඔයා ඉක්මනට තීරණය ගන්න ඕනේ මෙයා මෙම red flags මට පෙන්නනවා. මම මොකද ගන්න ඩිසිෂන් එක. ඔයා දන්නවනේ අපි පාර්ට්නර් කෙනෙක් ගාවට යනවා ගැන මුළු ජීවිත කාලෙම එයාත් එක්ක ජීවත් වෙන්න හදන්නේ. ඉතින් එයා මැරේජ් ලයිෆ් එකට යන්න කලින් එහෙම නැත්නම් ඔයාලා ආදරෙන් ඉන්න කාලේ එහෙම නැත්නම් ඔයා යාළුවා ඉන්න කාලේ ඒ වගේ red flags පෙන්නනවා නම් මම කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතය ගැන හිතලා එයාගේ ජීවිතය ගැනත් හිතලා කිසිම කෙනෙක් හිත රිදවන්න නැති වෙන විදියට ඔයා තීරණයක් ගන්න ඕනේ. ඉතින් රෙඩ් ෆ්ලැග්ස් ගැන මට ඕන වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන්. මොකද රෙඩ් ෆ්ලැග්ස් එච්චරට මොන තරම් තියෙනවා. මම මෙතනදී ප්‍රධානම රෙඩ් ෆ්ලැග්ස් දෙක විතරක් මෙන්ෂන් කරන්නම්. පළවෙනි එක තමයි කන්ට්‍රෝල් කියලා කියන්නේ. එහෙම නැත්නම් තමව පාලනය කරන්නේ අනේක. ඔයා එයාත් එක්ක ඉන්නකොට ඔයා අදින පළදින විදිය, ඔයාගේ හැසිරෙන විදිය, ඔයාගේ යාළුවෝ, ඔයාගේ දෙමාපියන්ව, ඔයා හිතන පදින විදිය, ඔයා කන බොන දේපෝ ඔයා ඔයාව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අන්න ඒක ලොකු රෙඩ් ෆ්ලැග්ස් එකක්. මොකද මේ ජීවිතේ ඔයාගේ ඔයා අදින පළදින දේ, ඔයා හිතන පදින දේ හැමදේම තීරණය කරන ඔයාගේ පාර්ට්නර් කියන්නේ ඔයාගේ තරහකාරක සහකාරයෙක් විතරයි. ඔයාට උදව් ගන්න කෙනෙක් විතරයි. එයාට කිසිම අයිතියක් නැහැ ඔයාව තීරණය කරන්න. හරිද? ඔයා කරන්න ඕන දේ ඒවා තීරණය කරන්න එයාට කිසිම අයිතියක් නැහැ. එයා ඔයාගේ වස්තුවක් නෙවෙයි. ඔයාට ඔයාගේ ජීවිතේ ගෙවන්න ඕනේ කොහොමද? ඒකට ඔයාට සම්පූර්ණ නිදහස තියෙනවා. ඉතින් පළවෙනි රෙඩ් ෆ්ලැග්ස් එක තමයි මේ කන්ට්‍රෝල් කියන එක. ඉතින් දෙවෙනි රෙඩ් ෆ්ලැග්ස් එක තමයි lack of communication කියලා කියන්නේ. ඒ කියන්නේ අඩු සංනිවේදනය. ඒ කියන්නේ ඔයාලා රිලේෂන්ෂිප් එකේ ඉන්නවා නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ප්‍රශ්නයක් කොහොම කතා කරලා විසඳ ගන්න. එහෙම නැත්නම් දවස් ගණන් කතා නොකර මාස ගණන් කතා කරන්න නැතුව එහෙම ඉන්නවා කියන්නේ ඔයාලට හොඳ අනාගතයක් නැහැ. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් රිලේෂන්ෂිප් වල ගොඩාක් සාර්ථක රිලේෂන්ෂිප් වල ඒ පාර්ට්නර් ඒ කියන්නේ ඒ කට්ටියෙන් ඇහුවට පස්සේ ඔයාලා කොහොමද මෙච්චර සතුටින් ඉන්නේ, ඔයාලා කොහොමද මෙච්චර ආදරෙන් ඉන්නේ කියලා එයාලා ඉස්සෙල්ලම කියන්නේ කමියුනිකේෂන්. මොකද ප්‍රශ්න ඇති වෙනවා. ඕනෙම රිලේෂන්ෂිප් එකකදී ප්‍රශ්න එනවා. ප්‍රශ්න ඇති රිලේෂන්ෂිප් එකක් නැහැ. ප්‍රශ්න වලට පස්සේ කතා කරලා විසඳ ගන්න පුළුවන් නම් කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කන්ට්‍රෝල් කරන්නේ අනවශ්‍ය දරුවා කන්ට්‍රෝල් කරනවා නම් අනවශ්‍ය දරුවාත් එක්ක සංනිවේදනය කරන එහෙම නැත්නම් කමියුනිකේෂන්
කමියුනිකේට් කරන්න නැතුව කාලයක් ඉන්නවා නම් මෙන්න මේ රෙඩ් ෆ්ලැග්ස් දෙක පේනවා නම් ඔයා වහාම තීරණයක් ගන්න ඕනි. ඉතින් ඔයා දන්නවද හොඳම සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා? ඔයා වාග් ගමන යන්න මම මගේ ගමන යන්න. හැබැයි අපි දෙන්නම අත්අල්ලා එක ගමනක් යමු. ඉතින් මේ වගේ ඔයාලා දෙන්න කතා කරලා එක ගමනක් යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි හොඳ සම්බන්ධතාවයක් කියන්නේ. මතක තියාගන්න එයා නිසා ඔයාගේ හිණ කවදාවත් කැප කරන්න ඕනේ නැහැ. එයා නිසා කවදාවත් ඔයාගේ හිණ මරන්න ඕනේ නැහැ. ඔය දෙන්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ කතා බහ කරලා එක තැනකට ඇවිල්ලා එක ගමනක් යන්න. ඉතින් එහෙම යන්න පුළුවන් නම් ඔහෙම යන සම්බන්ධතාවයක නම් ඔයා දැන් ඉන්නේ. ඉතින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඔයා සම්බන්ධතාවයක ඉන්නවා. එහෙම නැති සම්බන්ධතාවයක නම් ඔයා ඉන්නේ. මං කියන්නේ ඔය දෙන්නගම අනාගතය ගැන හිතලා ඔයා ඉක්මනට තීරණයක් ගන්න ඕනි. ඊළඟට කතා කරන්න යන්නේ වෙන්නීම සහ අත්හැරීම කියන මාතෘකාව. මේක ඇත්තටම ගොඩක් මටත් පර්සනලි වැදගත් මාතෘකාවක්. සමහරවිට ඔයා අවුරුදු ගාණක් ආදරය කරපු කෙනා, සමහරට අවුරුදු ගාණක් පණ වගේ ආදරය කරපු කෙනා, ඔයා ආරක්ෂා කරපු කෙනා අද එයා වෙන කෙනෙක් ගාව ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ආදරය කියන දේ සම්පූර්ණයෙන් එපා වෙලා එයා තනියෙන් ඉන්නව වෙන්න පුළුවන්. බේසිකලි ඔයාගෙන් ඈත් වෙලා වෙනම ඉන්නව වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අපේ හිත කියන දෙයක් තමයි එයා මව රැවට්ටුවා, එයා මට චීට් කරා, සමාජෙන් කියයි සමහරට පලි ගන්න, යාළුවෝ කියයි සමහරට පලි ගන්න. ඒත් බ්‍රෝ එතනදී ඔයා ක්‍රියා කරන ආකාරයෙන් තේරෙනවා ඔයා ඇත්තටම එයාට ආදරය කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලා අතර තිබිලා තියෙන නිකන් ඇට්‍රැක්ෂන් එකක් විතරද කියලා. මොකද මම අර කලින් කිව්වා වගේ ලෝභය කියන්නේ අල්ලා ගැනීම. හරිද? හැබැයි ආදරය කියන්නේ නිදහස් කිරීම. ඒ කියන්නේ ආදරය කියන්නේ හැම වෙලේම තද බැද කරලා මෙයා මගේ විතරයි. ඒක ආදරේ නෙවෙයි මිනිස්සු. හැබැයි ගොඩාක් වෙලාවට මේ අපේ ජෙන්සි අය එහෙමයි කියන්නත් බෑ. හැබැයි අපේ ගොඩක් ඔය තරුණ කට්ටිය රැවටෙනවා නිකන් මට පණ දෙනවා, මට අරක දෙනවා, මට මේක දෙනවා කිව්වට පස්සේ ඒක තමයි නියම ආදර කතාව කියලා. මම දන්නේ එතනින් එහාට ගිහිල්ලා නියම ආදරේ මොකක්ද කියන එක එක්ස්ප්ලෝර් කරාට පස්සේ මිනිසුන්ට තේරෙනවා නෑ ඒක නෙවෙයි නියම ආදර කතාව කියලා. ඔයා මම මේක නිකමට උදාහරණයක් දෙන්නම්. ඔයා හිතලා බලන්න. කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක කොල්ලෙක් ඒ කෙල්ලත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා. කෙල්ලගේ කියන්නේ අනවශ්‍ය විදියට කෙල්ලත් ඕනපාකම හොයලා බලලා එහෙම කරලා ඉන්න. ඕනේ එපාකමුත් නෙවෙයි. ඉදිරියදී අර එයාත් එක්ක නිකන් බොරුවට සනසනවා. එයාත් එක්ක ඉන්නවා. අර එහෙම එයාගේ ළඟින්ම ඉන්නවා. හැබැයි අනිත් කොල්ල එහෙම නෑ. එයාගේ ගමන යනවා. එයාගේ වැට්ටික් කරගන්නවා. එයාට අරමුණක් තියෙනවා. එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැනත් හොයලා බලනවා. ඒ කියන්නේ අර කෙල්ල ගැනත් හොයලා බලනවා. එයාගේ ඕනේ එපාකම් ගැනත් බලනවා. හැබැයි දුරීදන් තමයි වැඩ කරන්නේ. හරිද? හැබැයි ගොඩක් වෙලාවට කෙල්ලෝ රැවටෙනවා තමන්ගේ ළඟේ ඉඳන් අර කිසිම අරමුණක් නැති සමන්ගේ දෙයක්වත් කරගන්න නැති තමන්ට පණ දෙනවා වගේ කියන කොල්ලන්ට කෙල්ලෝ රැවටෙනවා. හැබැයි එයාට කාලයක් ගියාම තේරෙයි අවංකවම තමන්ගේ හිටියේ කවුද, අවංකවම අනාගතේ ගැන හිතලා වැඩ කරේ කවුද කියන එක ඒ කෙල්ලට තේරෙන්නේ කාලයක් ගියාම. ඉතින් ඔයා ඒ වගේ මට්ටමක ඉන්නවා නම් තේරුම් ගන්න ආදරය කියලා කියන්නේ එහෙම සරලව තේරුම් ගන්න පුළුවන් දෙවේ. මොකද ආදරය කියන්නේ ඊළඟට ඔයාලා යන්නේ මැරේජ් ලයිෆ් එකකට. මැරේජ් ලයිෆ් එක කියන්නේ ඔයාගේ මුළු ජීවිත කාලෙම ඔයා ගත මේ පාර්ට්නර්ත් එක්ක. කිසිම වෙලාවක හැගීම් වලට වහල් වෙලා අරම වෙලා තීරණ ගන්න යන්න එපා. මොකද මේක සෑහෙන බෑරුම් දෙයක් බේසිකලිම කිව්වොත්. හරිද? මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඇත්තටම අපි කෙනෙක්ට අවංකව ආදරේ නම්, එයාගේ සතුට තියෙන වෙන කෙනෙක් ළඟ නම් එයාට යන්න දෙන එක තමයි අපි කරන්න ඕනේ හොඳම දේ. මොකද හැමදාම මම කොහෙන් කතා කරා මම කොහෙන් මට අඳුර ඉවර කරන්න වෙන්නේ ආදරය කියලා කියන්නේ අල්ලාගෙන බැත්ත බාගෙන මෙහෙම දෙයක් නෙවෙයි. ආදරය කියන්නේ නිදහස් කිරීම කියලා තමයි මට ඉවර කරන්න වෙන්නේ. මෙතනදී ඔයාට ඒ දේ කරන්න බැරි වෙන්න එක හේතුවක් තියෙනවා. ඊගෝ එක. හරිද? මේක උදේට මතක තියාගන්න. එයා ඔයාව දාලා ගියා කියලා එකකින් අදහස් වෙන්නේ නැහැ ඔයා නරක කෙනෙක් කියන එක. මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා. සංසාරයට එහෙම තමයි. එයා කැමති කෙනෙක් එයාට අලුතෙන් හම්බුනට පස්සේ එයා යන්න ඕනේ. මොකද එයා වෙන කෙනෙක්ට කැමති වෙලා ඔයාත් එක්ක ඉන්නවා කියන්නේ ඒ මිනිහා ඔයාත් එක්ක ඉන්න සතුටෙන් නෙවෙයිනේ. ඉතින් හොඳම දේ තමයි එයාට යන්න දෙන එක. මම දන්නවා සෑහෙන අමාරුයි, හිත හදාගන්න අමාරුයි. කරලා බලන්න. පොඩ්ඩක් බුදුදහම පැත්තට වෙලා ධර්මයේ පොඩ්ඩක් ආශ්‍රය කරලා හොද කල්යන මිත්‍රව ආශ්‍රය කරලා අලුත් දේවල් එක්ස්ප්ලෝර් කරලා බලන්න. ඔයාට තේරෙයි ඔයා මොන වගේ මට්ටමක දින්නේ. ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න දැන් නැහැ. ඔයා මාරම නිදහස් මට්ටමක ඔයා ඉන්නවා. බ්‍රේක්අප් වීමක් කියන්නේ ඔයාගේ වටිනාකම අඩුවීමක් නෙවෙයි. හරිද? ඒකෙන් කියන්නේ ඔයාගේ එක චැප්ටර් එකක් ඉවරයි කියන එක විතරයි. හැබැයි පොතේ පිටු තාමත් එහෙම තියෙනවා. නිකමට හිතලා බලන්නකෝ ජීවිතය කියන්නේ කෝච්චියක් වගේ. සමහර අය අපිත් එක්ක සම්පූර්ණම ගමන යන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ සෙට් එකේ ඉන්නේ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ පාර්ට්නර්ස්ලා ඉන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් එහෙම පාර්ට්නර් කෙනෙක් හම්බ වෙනවා කියන ඇත්තටම වාසනාවක්. සමහර අය ගොඩක් වෙලාවට ස්ටේෂන් දෙක තුනක් කියලා එයාලා බහැලා යනවා. මොකද ඒ කට්ටියගේ ස්ටේෂන් එක ඒක. අනික මම කියන්නේ එයාලට අයිතියක් තියෙන ඉතින් බහැලා යන්න. මොකද එයාලගේ ජීවිතය, එයාලගේ සතුට, එයාලගේ ඩිසිෂන් එක. ඔයාට බෑ කවදාවත් ඒ පැසෙන්ජර් ඔයාගේ කෝච්චියේ තියාගෙන මේ තවදුරටත් ඉස්සරහට අරන් යන්න. හැබැයි එයා බහැලා ගියා කියලා ඔයාට අයිතියකුත් නැහැ. කෝච්චි එතන නතර කරලා තියාගන්න. ඔයා ඔයාගේ ජීවිතේ ආදරය නම්, ඔයාගේ ලයිෆ් එකට ආදරය නම් ඔයාට අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න වෙනවා. සමහර වෙලාවට ඉස්සරහට යන ගමන අතුලදී ඔයාට ගැලපෙන තව කෙනෙක් ওই කෝච්චියට නගින්නත් පුළුවන්. සමහර විට එයා බහැලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෝච්චි ගමන අන්තය දක්වා එයා එතන ඉන්නත් පුළුවන්. ඉතින් මම අදහස් කරේ කෝච්චියක් ගන්න නෙවෙයි.
ඔයාලට මං කිව්වේ තේරෙන්නේ නැතිව කියලා මං හිතනවා. ඉතින් කිව්ව දේ හොඳට ඔලුවට ගන්න. මේ රිලේෂන්ෂිප් කියන්නේ ඔහොම තමයි ඇති වෙනවා නැති වෙනවා තව කෙනෙක් ආයෙනවා. මේවා සාමාන්‍ය දේවල්. මේක සාමාන්‍යීකරණය නොවීම තමයි මේ සොසයිටි එකේ තියෙන ප්‍රශ්නේ. ඒක එහෙම නොවන තාක්කල් අපිට අමාරුයි හරි ගමනක් යන්න. බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ නිදහස දුන්නා කිව්වට එයාලා අපේ හිත සම්පූර්ණයෙන් වොෂ් කරලානේ ගියේ. ඒ වොෂ් කරපු වොෂ් කිරිල්ල තාම අපේ තියෙනවා. එහෙම නැත්නම් ඉස්සර කාලේ මෙහෙම ප්‍රශ්න අපේ කොල්ලෝ කෙල්ලොන්ට ඇත්තටම තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. රිලේෂන්ෂිප් එකක් එන්නලා දුකෙන් ඉන්න කෙනෙක් නම් කල්පනා කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයාගේ ජීවිතය ආදරය කරන්න පටන් ගන්න. මොකද මේක තමයි හොඳම කාලේ. ඔයාට අය පාරක් ඔයාව හොයාගන්න. මොකද රිලේෂන්ෂිප් එකේ ඉන්නකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයා මානසිකව වගේම හැම පැත්තෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා ඔයාගේ පාර්ට්නර්ට. දැන් ඔයාට එහෙම ඉන්වෙස්ට් කරන්න කෙනෙක් නැහැ. ඉතින් එතකොටද ඔයා මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් එයාගේම මූල්‍ය වශයෙන් හැම දෙයකම නිදහස්. දැන් ඔයාට පුළුවන් ඔයාට අය පාරක් ඉන්වෙස්ට් කරන්න. ඔයාට සල්ලි තියෙනවා. ඔයාට ඔය වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඔයාට වෙලාව තියෙනවා. ඔයාට ඔය වෙනුවෙන් ඒක ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් එහෙම කළා ඔයාට අය පාරක් ඔයාට නැති වුණු ඔයාව ආය පාරක් ඔයාට හොයාගන්න පුළුවන්. මං කියන්නේ ඒකින් ප්‍රයෝජන ගන්න. මොකද විරහව තමයි මනුස්සයක හදන්න පුළුවන් හොඳම ෆියුල් එක. මොකද ඒක සනාත කරලා තියෙන ඉතිහාසය. මොකද පොඩ්ඩක් ඉතිහාසයට හැරලා බලන්න. ගොඩක් මිනිස්සු ගොඩක් සාර්ථක ව්‍යාපාරිකයෝ ගොඩක් සාර්ථක කලාකාරයෝ හැදුනේ බිදුණු හදවත් වලින්. එහෙම නැත්නම් බ්‍රෝකන් හાર્ට්ස් වලින්. මෙතනදී මට තව පොඩි ලස්සන කතාවක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවත් දන්නේ නැහැ ජපාන් ජාතිකයන් කලාවක් තියෙනවා කින්සුගි කියලා. එදිනෙදී යාලා මැටි බදුනක් කරනවට පස්සේ ඒක ආය රත්තරන් වලින් පාස්සලා හදලා ලස්සනට හදනවා. එතනදී ඒ හදපු භාණ්ඩ වටිනාකම් වැඩි තිබ්බ නිකන් මැටි භාණ්ඩයට වඩා. ඒ වගේ ඔයාගේ කැඩුණු හදවත මං කියන්නේ කින්සුගේ කලාවක් කරගන්න. ඒක ලස්සනට හදන්න කෑලි කෑලි කැඩලා තියෙන කෑලි එකතු කරලා ආය වරක් ඔයාවම හදාගන්න. එතකොට අලින් හිරට වටන මිනිස්සෙක් ඔයාට ලස්සන හදන්න පුළුවන්. ඊළඟට තමයි self love. මොකද කවදාවත් ඔයාට ආදරය ගන්න බැරි නම් වෙන මිනිස්සෙට බෑන වෙලා ඔයාට ආදරය කරන්න. අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. සබා දහමට ආදරය කරන්න. ඔයාගේ අම්මා තාත්තට, සහෝදර සහෝදරියන්ට ඒ බේසික් වලින් පටන් ගන්න. ඉතින් එහාට ගියාට පස්සේ ඔයාට ගැලපෙන කෙනෙක් ඔයාට ආදරය කරන්න පටන් ගන්න. එතනදී මම අර කිව්ව දේවල් මතක් කරගෙන හරියට ආදරය කරන්න කොහොමද රෙඩ් ෆ්ලැග්ස් දාන්න නැතුව හරියට කෙනෙක්ට ආදරය කරන්න කොහොමද මේව ඉගෙනගෙන ඒ විදිහට ආදරය කරන්න. එහෙම නැත්නම් නිකන් මේ ඇගෙන් එන අර ෆීලිංග්ස් නිසා, එහෙම නැත්නම් ඇගෙන් එන හෝමෝන් ක්‍රියාකාරීත්ව නිසා, එහෙම නැත්නම් ඔයාගේ තනිකම් පාළුව මකා ගන්න, එහෙම නැත්නම් ඔයාට කෙනෙක් ඉන්න ඕන කියලා හිතන නිසා ඔයාගේ ස්ටේටස් එක හදා ගන්න, ඔයාට සල්ලි ඕන නිසා, ඔයාට මොකක් හරි බලයක් ඕන නිසා කවදාවත් කෙනෙක්ට ලඟ වෙන්න යනනම් එපා. එයාගේ ජීවිතෙත් විනාශ වෙනවා, ඔයාගේ ජීවිතෙත් විනාශ වෙලා යනවා. ඉතින් මං කියන අද වැලන්ටයින් දවසේ ඔයාගේ ජීවිතය දිහා අලුත් විදියකින් බලන්න. ඔයාට මල් දෙන කෙනෙක් නැත්නම් ඔයා දුක් වෙන්න එපා. කඩෙන් සල්ලි දීලා පොඩි ගාණක් දීලා මලක් අරගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයා කියන්න I love me කියලා. නැත්නම් I love you කියලා කියන්න ඔයාගේම version එකට. මොකද ඔයා සම්පූර්ණයි. ඔයා කවදාවත් කෙනෙක් cheat කරලා නැහැ. ඔයා කවදාවත් කෙනෙක්ව වාසි විදිහට පාවිච්චි කරලා නැහැ. ඔයා ඇවිල්ලා ඔයා පරාජිතයෙක්වත්, ඔයා ලූසර් කෙනෙක්වත්, ඔයා ආදරය ලැබෙන්න සුදුසු නැති කෙනෙක්වත් නෙවෙයි. ඔයා ආදරය ලැබෙන්න සුදුසු කෙනෙක්. හැබැයි මාව විශ්වාස ගන්න. මේකට වෙලාව නෙවෙයි. මේ ඇවිල්ලා ඔයාව බිල්ඩ් කරගන්න ඕනේ වෙලාව, මේ ඇවිල්ලා ඔයාව හදාගන්න වෙලාව, ඔයාගේ බෙටර් version එක හදාගන්න ඕනේ වෙලාව. ඔයාගේ බෙටර් version එක හදාගත්තට පස්සේ එහෙම නැත්නම් ඔයා ලස්සන මල් වත්තක් හැදුවට පස්සේ ලස්සන සමනොල්ල ඇවිල්ලා ඔයාගේ වහයි. ඔයා සමනල්ලව පස්සේ යන්න සමනල්ල දුරට යනවා. හැබැයි ඔයාට පුළුවන් නම් ලස්සන මල් වත්තක් හදන්න සමනොල්ල ඇවිල්ලා ඔයාගේ වහයි. අන්න ඒක තමයි ඔයාව බිල්ඩ් කරන්න පුළුවන් නම් වෙන කෙනෙක් පස්සෙන් යනකොට දාව. ඒක තමයි ඔයාව බිල්ඩ් කරන්න පුළුවන් නම් ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් වැඩි කරන්න පුළුවන්. ඔයාට අලුත් ස්කිල්ස් හදාගන්න පුළුවන් නම් ඔයාව බිල්ඩ් කරන්න පුළුවන් නම් ඔයාට ස්කිල්ස් හදාගන්න පුළුවන් නම් ඔයාගේ අගේ වැඩි ඔයාගේ වැලියු එක වැඩි කරන්න පුළුවන් නම් ඒ වගේම වැලියු එක වැඩි වුණු මිනිහෙක්ගේම අවරායයක් තියෙන කෙනෙක් ඇවිල්ලා ඔයත් එක්ක රිලේෂන්ෂිප් එක පටන් ගන්න. ඉතින් එතකම් මේ වෙලාව ඔයාව බිල්ඩ් කරන වෙලාව. ඉතින් මං හිතනවා මම හැමෝම ටච් කරා කියලා මං ආදරය ගන්න කොහොමද කතා කරා. දැන් රිලේෂන්ෂිප් එකේ ඉන්න කට්ටිය මොකද සෙලිකිල්මත් වෙනවා කියලා කතා කරා. රිලේෂන්ෂිප් එකක් නැති එහෙම නැත්නම් බ්‍රේක් අප් සිචුේෂන් එකේ ඉන්න කට්ටිය මොකද කරනවා කතා කරා. ඉතින් මං ඒ තුන් වලට මේ වීඩියෝෙන් කතා කරා. මං හිතනවා ලබන අවුරුද්ද වැලන්ටයින් එක වෙනකොට ඔයාලා මේ වගේ 100 ගුණයක් ශක්තිමත්ව ආදරයෙන් බලයෙන් ඒ වගේම තමයි මූල්‍යම වශයෙන් හැම දෙයකම ශක්තිමත් වෙලා ඉදී කියලා මං විශ්වාස කරනවා. ඒකට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ඔයාලා හැමෝටම තියෙනවා. එකම දේ කරන්න ඕනි ඇක්ෂන් එකක් ගන්න විතරයි ඔයාලා කරන්න ඕනි. ඉතින් එහෙනම් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, YouTube channel subscribe කරන්න. ඉතින් මේවා හැමදාම කියන දේවල්. එහෙනම් මේ වීඩියෝ එක වටිනවා නම් ආදරයෙන් පෙරදිලා මොකද්ද කරන්න හිතා ගන්න බැරුව කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ යාළුවෙක් ඉන්නවා මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම ආයෙ පාරක් හම්බෙමු.